ආයිබෝන් කියලා පිළිගන්නවල හැමෝම. ඉතින් නංගී මල්ලී ඔයාලා එකතු වෙලා ඉන්නේ රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ ඉගෙනුම ලබන අයියලා අක්කලා විසින් සියාත්‍රා වැඩසටහනට අනුබද්ධව මෙහෙයවනු ලබන අපොස උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණ වේදයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ මාලාවේ ගොඩනැගිලි තාක්ෂණ වේදය යටතේ එන තවත් එක් ප්‍රායෝගික පරීක්ෂණයක් සමගයි. ඉතින් මේ ප්‍රැක්ටිකල් එකේදී අපි කරන්නේ හිටිකරාමේ සවිකිරීම. එහෙමත් නැත්නම් බිප් ටැප් එක සවිකිරීම. ඉතින් මේ ප්‍රැක්ටිකල් එක පියවරෙන් පියවර හරිය විදිහට කරන්නේ කොහොමද? පියවරෙන් පියවර මේ ප්‍රැක්ටිකල් එකට අදාළ සම්පූර්ණ ලකුණු ලබා ගන්නේ කොහොමද කියලා අපි බලමු. ඉතින් නංගී මල්ලේ මේ ප්‍රැක්ටිකල් එකේදී ඔයාලට කරන්න තියෙන්නේ අපි එදිනෙදා පාවිච්චි කරන ටැප් එකක් සවිකිරීම. මේක ඔයාලගේ ප්‍රැක්ටිකල් ගයිඩ් එකේ තියෙනවා. ඒකෙදී ඔයාලට ෂවර් එකත් එක්ක තමයි මේ ටැප් එක සවි කරන්න කියලා දීලා තියෙන්නේ. මේ ප්‍රශ්නේ විවිධ වර්ෂවල විවිධ විදිහට ඇවිත් තියෙනවා. ඉතින් අපි මේ ප්‍රැක්ටිකල් එක කරන්න ආදර්ශ විභාග ප්‍රශ්නයක් තෝරගත්තා. ඉතින් අපි බලමු මොකක්ද මේ ප්‍රශ්නේ කියලා. ඉතින් මේක තමයි අපි අද කතා කරන ප්‍රශ්නේ. ඔයාලා මේ ප්‍රශ්නේ අවධානයෙන් කියව ගන්න. මම ඔයාලට ප්‍රශ්න ගැන දල අවබෝධයක් ලබා දෙන්නම්. මේ ප්‍රශ්නයේදී කියලා තියෙනවා මිලිමීටර් 32ක විස්කම්භයක් තියෙන සැපයුම් නලයක් එනවා. ඒ නලයට සම්බන්ධ වෙන මිලිමීටර් 25ක විස්කම්භයක් තියෙන නල කොටසක්. ඒ නල කොටසට අපිට සම්බන්ධ කරන්න තියෙනවා මිලිමීටර් 20ක විස්කම්භයේ තියෙන නල කොටසක්. මේ නල කොටසට තමයි අපේ ටැප් එක සම්බන්ධ කරන්න තියෙන්නේ. ඒ ටැප් එක සම්බන්ධ කරන්න අවශ්‍ය මිනුම් සහිතව ඔයාලට මේ ප්‍රැක්ටිකල් එකේ දීලා තියෙනවා සහ තවත් උපදෙස් අපිට දීලා තියෙන ප්‍රැක්ටිකල් එකේ මම මේ ප්‍රැක්ටිකල් එකේ දීලා තියෙන උපදෙස් කිහිපයක් ඔයාලට මතක් කරන්නම්. ප්‍රැක්ටිකල් එකේ කියලා තියෙනවා මිලිමීටර් 32 විස්කම්භය සහිත නලයයි මිලිමීටර් 25 විස්කම්භය තියෙන නලය සම්බන්ධ කරද්දී මිලිමීටර් 32 නලය සම්බන්ධ කරන්න ඕනි ඉදිරියට තව ජල සැපීමක් සම්බන්ධ කරන්න පුළුවන් විදිහට. ඒ වගේම අපිට කියලා තියෙනවා මිලිමීටර් 25 විස්කම්භය තියෙන නලයයි මිලිමීටර් 20 විස්කම්භය තියෙන නලයයි දෙකත් සම්බන්ධ කරද්දී මිලිමීටර් 25 නලයේ තවදුරටත් ඉදිරියට ජල සැපීමක් සම්බන්ධ කරන්න පුළුවන් විදිහට මේ නල පද්ධති දෙකත් සම්බන්ධ කරන්න කියලා. ඉතින් මේක තමයි අපිට ලැබිලා තියෙන ප්‍රශ්නේ. ඉතින් අපි බලමු අපිට ප්‍රැක්ටිකල් එක කරන්න ලැබිලා තියෙන ද්‍රව්‍ය සහ උපකරණ මොනවාද කියලා. ඉතින් අපිට මේ ප්‍රැක්ටිකල් එක කරන්න අපිට අවශ්‍ය වෙනවා මිලිමීටර් 32ක විස්කම්භය තියෙන නල කොටසක්. අපිට මේ ප්‍රශ්නේදී මිලිමීටර් 32 විස්කම්භය තියෙන නලයට නිශ්චිත දිගක් දීලා නැහැ. ඉතින් අපි මේ නල කොටස් අතරින් මෙතන තියෙන නල කොටස් විවිධ දිග වලින් විවිධ විස්කම්භ වලින් අපි ඒ අතරින් අපිට ගැළපෙන නල කොටස තෝරගන්න ඕනි. එතකොට අපිට දීලා තියෙන ටේප් එක පාවිච්චි කරලා අදාළ විස්කම්භයේ තියෙන නලය තෝරගන්න ඕනි. අපි මුලින්ම අපේ ටේප් එක පාවිච්චි කරලා අපිට මිලිමීටර් 32 නලයේ විස්කම්භය මැනලා අදාළ නලය අපිට තෝරගන්න පුළුවන්. ඊළඟට අපි බලමු මිලිමීටර් 32 සැපයුම් නලයයි මිලිමීටර් 25 විස්කම්භය සහිත නලයයි සම්බන්ධ කරද්දී අපිට අවශ්‍ය වෙන කෙවෙනිය මොකක්ද කියලා. මේ දෙක සම්බන්ධ කරද්දී ඔයාලට බැලුම්මට හිතෙන්න පුළුවන් එල් සංදියක් සම්බන්ධ කරලා මේ නල දෙක සම්බන්ධ කරන්න පුළුවන් කියලා. නමුත් ප්‍රශ්නේදී අපිට දීලා තියෙනවා මේ දෙක සම්බන්ධ කරද්දී මිලිමීටර් 32 නලයට තව ජල සැපීමක් ගන්න පුළුවන් විදිහට තමයි මේ නල දෙක සම්බන්ධ කරන්න කියලා තියෙන්නේ. එතකොට එල් සංදියක් පාවිච්චි කරලා අපිට ඒක කරන්න බෑ. අපිට ඕනි වෙනවා ටී සංදියක්. ටී සංදියේදීත් අපිට මෙතනදී ටී සංදි දෙකක් දීලා තියෙනවා. ටී සංදි දෙකේ නිවැරදි මිනුම් සහිත ටී සංදිය අපි තෝරගන්න ඕනි. එතකොට අපිට මෙතනදී ඕනි වෙන්නේ මිලිමීටර් 32 ගුණ කිරීම මිලිමීටර් 25 කියන ටී සංදිය. දැන් අපි ඒකත් තෝරගමු. ඊළඟට අපිට ඕනි වෙනවා මිලිමීටර් 25 නල කොටස. ඒක නිවැරදි දිගින් යුතු අපි තෝරගන්න ඕනි. ඒකෙදි පොඩි ගණනය කිරීමක් තියෙනවා කරන්න. මම ඒක ඔයාලට සරලව කියලා දෙන්නම්. මිලිමීටර් 25 නල කොටස තෝරගනිද්දී අපිට ප්‍රශ්නේදී කියනවා පොළොව මට්ටමේ ඉඳන් ඉහළට මීටරයක් උසින් තමයි අපි ටැප් එක සවි කරන්න ඕනි කියලා. එතකොට අපි තෝරගන්න නලයේ දිග අපි මීටරයක් දිගට ගත්තොත් එතනදී ගාන වැරදෙනවා. අපි ගන්න මිනුම් වැරදෙනවා. එතකොට අපි කරන්න ඕනේ මේ අදාළ නල කොටස අරගෙන ඒ නල කොටසට දෙපැත්තට සම්බන්ධ වන කෙවිනි තියෙනවානේ. ඒ කෙවිනි දෙක අපි සවි කරගන්න ඕනේ. ඒ කෙවිනි දෙක සවි කරගෙන ඒ කෙවිනි දෙකේ දිගත් ඇතුළත්ව තමයි මේකේ මීටරයක් උස හැදෙන්නේ. එතකොට
මීටරයක් උස හැදෙන්නේ මෙන්න මේ පොළොව මට්ටම මෙතන නම් මෙන්න මෙතෙන්ට එනකන් තමයි මීටරේ උස හැදෙන්නේ. කියන්නේ මිලිමීටර් 1000ක උස. එතකොට මෙතනදී අපි කරන්න ඕනේ මුලින්ම මේ මිලිමීටර් 1000න් මෙන්න මේ දිග. කියන්නේ මෙන්න මේ දිගයි මෙන්න මේ දිගයි මෙන්න මේ නලය සම්බන්ධ වෙන මෙන්න මේ දිගයි. මේ දෙක අඩු කරන්න ඕනේ. එතකොට අපිට මිලිමීටර් 1000න් අපි අඩු කරන්න ඕනේ. අපි අපේ ටේප් එකෙන් මැනලා බලමු මේ කොටස් වලට කොච්චර දුරක් යනවද කියලා, දිගක් අවශ්‍ය වෙනවද කියලා. මෙතන මේ කොටසට අපිට යනවා ආසන්න වශයෙන් මිලිමීටර් 60ක් අපිට යනවා. ඊළඟට අපි බලමු මේ කොටසට මෙතන ඉඳන් කොච්චර යනවද කියලා. එතනත් මිලිමීටර් 35ක් වැය වෙනවා. එතකොට අපි මිලිමීටර් 1000න් මිලිමීටර් 35කුයි මිලිමීටර් 60කුයි අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ මිලිමීටර් 95ක් අපි මිලිමීටර් 1000න් අඩු කරන්න ඕනේ. එතකොට මිලිමීටර් 1000න් මිලිමීටර් 95ක් අඩු කරාම අපිට එනවා අගය මිලිමීටර් 905ක් කියලා. එතකොට අපිට එන්නේ මේ නලයේ මෙන්න මේ දෙපැත්ත. ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතෙන්ට එන දිග තමයි අපිට ලැබෙන්නේ. ඒ දිග අරගෙන අපි නලයේ දිග මැනගත්තොත් එතනදිත් අපිට ගාන වැරදෙනවා. මොකද මේ නලය සම්බන්ධ කරද්දී මේ නලය ඇතුළට කොටසක් යනවා. නලය ඇතුළට කොටසක් යනවා. ඒ කොටසත් එක්ක තමයි අපි මිනුම ගන්න ඕනේ. එතකොට මේ සම්බන්ධ කරලා තියෙද්දිම අපි මාක් කරගන්න ඕනි මේ නලයෙන් කොච්චර ඇතුළට යනවද කියලා. මේ පැත්තෙනුත් අපි මාක් කරගෙන ඊළඟට අනිත් පැත්තෙනුත් මාක් කරගන්න. ඊට පස්සේ අපි බලන්න ඕනි කොච්චර දිගක් අපේ නලය ඇතුළට ගිහින් තියනවද කියලා. එතනදී නලය ඇතුල් වෙලා තියෙනවා ආසන්න වශයෙන් මිලිමීටර් 20ක්. මේ පැත්තෙනුත් බලමු. මේ පැත්තෙනුත් මිලිමීටර් 20ක් ඇතුළට ගිහින් තියෙනවා. එතකොට මෙතන දෙපැත්තෙම මිලිමීටර් 40ක් අර සංදියට සංදිය ඇතුළට ගිහින් තියෙනවා. එතකොට අපි ආපහු ඒ දිග මේකට එකතු කරන්න ඕනේ. ඒ කියන්නේ මිලිමීටර් අපි ඉස්සල්ලා ගත්තේ අර අතරමැද දිග මිලිමීටර් 905ට අපි මේ මිලිමීටර් 40 ආපහු එකතු කරන්න ඕනේ. එතකොට මිලිමීටර් 945ක් තමයි අපි නලයේ දිග ගන්න ඕනේ. ඒකත් මිලිමීටර් 945 ඊට පස්සේ අපි මේ නල කොටස් දෙකක් තියෙනවානේ අපිට. ඒ නල කොටස් දෙකෙන් නිවැරදි දිග සහිත නලය තෝරගන්න ඕනි. 945 සහිත නලය. හරි, මේ නලය තමයි දිග මිලිමීටර් 945 සහිත නලය. එහෙම නැත්නම් විභාග ශාලාවේ ඔයාලට එහෙම මිනුම් නිවැරදි මිනුම් සහිත නලය තිබ්බේ නැත්නම් ඔයාලා නිවැරදිව මැනගෙන ඔයාලට කියතක් දෙනවා. ඒ කියතෙන් නිවැරදි මිනුම කපා ගන්න ඕනි. හරි, අපි දැන් අපේ මිලිමීටර් 31 විස්කම්භයේ තියෙන නලය තෝරගත්තා. ඒ නලයයි මිලිමීටර් 25 විස්කම්භයේ තියෙන මේ නල දෙක සම්බන්ධ කරන්න ඕනි කරන ටී සංදිය අපි තෝරගත්තා. ඊළඟට අපි බලමු අපේ මිලිමීටර් 25 විස්කම්භයේ තියෙන නලයයි මිලිමීටර් 20 විස්කම්භයේ තියෙන නලයයි සම්බන්ධ කරන්න අපිට ඕන වන සංදිය මොකක්ද කියලා. ඒකෙදිත් ඔයාලට බැලු බැලමට ප්‍රශ්න දැක්කම හිතෙන්න පුළුවන් මිලිමීටර් 25 නලයයි මිලිමීටර් 20 නලයයි සම්බන්ධ කරද්දී L සංදියකින් අපිට මේක සම්බන්ධ කරන්න පුළුවන් කියලා. නමුත් එතනදීත් ප්‍රශ්න කියලා තියෙනවා මිලිමීටර් 25 නලය සම්බන්ධ කරද්දී තවත් සිරස් අතට ඉහළට ජල සැපයුමක් ගන්න පුළුවන් විදිහට මේ නල දෙක සම්බන්ධ කරන්න කියලා. එතනදී අපිට L සංදිය පාවිච්චි කරලා එක කරන්න බෑ. අපිට ඕනි වෙන්නේ T සංදිය. එතනදී නිවැරදි මිනුම් සහිත T සංදිය තෝරගන්න ඕනි. මිලිමීටර් 25 ගුණ කිරීම මිලිමීටර් 20 T සංදිය තමයි අපි මෙතනදී තෝරගන්නේ. ඊට පස්සේ අපි තෝරගන්න ඕනි මිලිමීටර්
25ක් සහිත නල කොටස. ඒකෙදිත් මම ඉස්සෙල්ලා කියලා දීපු විදිහට ඔයාලා මිනුම් ගන්න ඕනේ. මම ආපහු ඒක කරලා පෙන්නන්නේ මොකද අපිට වෙලාව වැය වෙනවා. ඊට පස්සේ අපි මම කලින් මැනගත්ත අදාළ නල කොටස දිග. එතකොට අපිට අවශ්‍ය වෙන්නේ මිලිමීටර් 215ක නල කොටසක්. ඒ කියන්නේ බිත්තියේ ඉඳන් ටැප් එකට තියෙන දුර වෙන්න ඕනේ මිලිමීටර් 250ක් කියලා අපිට කියලා තියෙන්නේ. අපි තෝරගන්න ඕනේ නලේ ඉස්සෙල්ලා වගේ ගණනය කරලා තෝරගත්තේ මිලිමීටර් 215ක් තමයි මෙතනදී අවශ්‍ය වෙන්නේ. හරි අපි දැන් මේ නලයක් තෝරගත්තා. ඊළඟට අපි අන්තිමට තෝරගන්න ඕනේ අපේ ටැප් එකයි ටැප් එක සවි කරන්න ඕනේ කෙවෙනිය. ටැප් එක අපිට දීලා තිනවා. ඒ ටැප් එකට ගැලපෙන විදිහේ කෙවෙනිය අපි තෝරගනිද්දි සැලකිලිමත් වෙන්න ඕනේ. ටැප් එකේ පොට තියෙන එළියට. එතකොට ටැප් එක සවි කරන කෙවෙනිය පොට තියෙන ඇතුළට. එතකොට අපිට මෙතනදී අදාළ කෙවෙනිය සපයලා තියෙනවා. නමුත් විභාග ශාලාවේදී ඔයාලට විවිධ විදිහේ කෙවෙනි හම්බෙන්න පුළුවන්. එතකොට නිවැරදි කෙවෙනිය තෝරගන්න ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනේ. හරි අපි දැන් අවශ්‍ය උපකරණ ටික තෝරගෙන ඉවරයි. ඊට පස්සේ අපි මේ උපකරණ ටික තෝරගෙන මුලින්ම පරීක්ෂකවරයාට මේක පෙන්වන්න ඕනේ. නිවැරදි දිගින් යුතුව නිවැරදි නල ටික තෝරගත්තොත් ඔයාලා ප්‍රශ්නේ ලකුණු භාගයට භාගයක්ම අරගෙන ඉවරයි. ඊළඟට අපි පරීක්ෂකවරයාට මේ ද්‍රව්‍ය ටික පෙන්නලා අපි අපේ නල පද්ධතියේ කොටස් ටික සම්බන්ධ කරමු. මුලින්ම අපි සම්බන්ධ කරමු අපේ මිලිමීටර් 32 නල කොටසට මිලිමීටර් 25 නල කොටස. ඒකෙදි අපි තෝරගත්තේ මේ දෙක සම්බන්ධ කරන්න T සංදියක්. ඉතින් මේ නල කොටස් සම්බන්ධ කරන්න කලින් ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනි. මේ නල කොටස් දෙකලවර පිරිසිදු කරන්න. සමහර නල කොටස් දෙකලවර රළුයි. අපි එතකොට අපිට වැලි කඩදාසියක් දීලා තිනවා. වැලි කඩදාසියෙන් පිරිසිදු කරලා තමයි මේ නල කොටස් සම්බන්ධ කරන්න ඕනේ. වගේ රෙදි කැබැල්ලකුත් දීලා තියෙනවා. නෙට් රෙදි කැබැල්ලෙන් මේ නල කොටස් හොඳින් පිරිසිදු කරලා තමයි අපි මේ කොටස් සම්බන්ධ කරන්න ඕනේ. මුලින්ම අපි සම්බන්ධ කරමු අපේ සැපියුම් නලයයි මිලිමීටර් 25 විස්කම්බේ සහිත නලයයි. මේකෙත් ඉතින් පිරිසිදු කරලා අපි සම්බන්ධ කරන්න ඕනේ. ඊට පස්සේ අපි සම්බන්ධ කරන්න ඕනේ මිලිමීටර් 25 නල කොටසයි මිලිමීටර් 20 නල කොටසයිනේ. ඒකෙදි අපි තෝරගත්තේ T සංදියක්. අපි දෙක සම්බන්ධ කරන්න. ඒකෙදි තර විදිහටම නලයේ දෙපැත්ත සුද්ධ කර පිරිසිදු කරගන්න ඕනේ. හරි අපි ඒකත් සම්බන්ධ කරගත්තා. ඊළඟට අපි ටැප් එකේ කෙවෙනියයි සම්බන්ධ කරමු. මේකෙදී ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනේ. මේකෙදී ඔයාලා පාවිච්චි කරනවා ට්‍රේඩ් සීල්. එහෙමත් නැත්නම් ඔයාලට කියලා දීලා ඇති පොට මුද්‍රා. සමහර අය මේක දැකලත් ඇති. මේක අපි පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් පොට සහිත ජල නල පද්ධතිය වල කොටස් සම්බන්ධ කරද්දී ජලය කාන්දු වෙන එක වළක්වන්න තමයි අපි මේවා සම්බන්ධ කරන්නේ. එතකොට අපි මේකෙදී පොට මුද්‍රාව යොදද්දී අපි මේ පොට මුද්‍රාව ඔතන්න ඕනි පැත්තක් තියෙනවා. පොට මුද්‍රාව ඔතන්න ඕනි මේ නලය මේ කොටස් දෙක සම්බන්ධ වෙන පැත්තට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි තද කරන්නේ ටැප් එකක් වුණත් තද කරන්නේ දකුණු පැත්තට. ඒකට මේ කොටස් දෙකත් අපි සම්බන්ධ කරන්නේ දකුණු පැත්තට. එතකොට මේක සම්බන්ධ කරන්න ඕනේ අපි දක්ෂිණාවර්තව ඔතලා. දක්ෂිණාවර්තව කියන්නේ ඔයාලට
අතක තියාගන්න ලේසි විදිහට ඕනනම් ඔරලෝසුවේ කටු කැරකෙන පැත්තට වගේ කියලා ගන්න පුළුවන්. අපි මේ ට්‍රෙඩ් සීල් එක පුතාගෙන පස්සේ අපේ මේක කෙවිනිය සම්බන්ධ කරනවා. ඔයාලා මතක තියාගන්න ඕනේ ඔයාලා අනිත් පැත්තට මේ කෙවිනිය සම්බන්ධ මේ ට්‍රෙඩ් සීල් එක එහෙම නැත්නම් පොට මුද්‍රා සැබුවොත් අනිත් පැත්තට එතුවොත් ඔයාලා මේ විදිහට මේ සංදිය සම්බන්ධ කරද්දි අර ඔයාලා අනිත් පැත්තට එතුවොත් අර කොටස අනිත් පැත්තට ඇඹරෙන්න බලනවා. ඒ කියන්නේ මේ පැත්තට මොතපු නිසා අපිට මෙහෙම තද කරන්න පුළුවන්. අනිත් පැත්තට එතුවොත් අර ඇඹරෙන නිසා හරි විදිහට සම්බන්ධ වෙන්නේ මේ කොටස් දෙක. හරි අපි දැන් මේ කොටසත් සම්බන්ධ කරගත්තා. දැන් අපේ නල පද්ධතියට අපි අපේ මේ කොටස් දෙක සම්බන්ධ කරමු. දැන් අපි අදාළ විදිහට අපේ ප්‍රැක්ටිකල් එකේ බොහෝ දුරට ඉවරයි. අපි ඊළඟට අපිට මුළු මට්ටමක් දීලා තියෙන අපි මේ කොටස් ලම්බකද කියලා බලන්න ඕනේ. මේ සම්දු දෙක පොඩි අවුලක් තියෙන අපි එකත් හදමු. කොටස් දෙකත් සම්බන්ධව තියෙනවා. දැන් අපි ප්‍රැක්ටිකල් එක කරලා ඉවරයි. හැබැයි මේ ප්‍රැක්ටිකල් එක කරලා පරීක්ෂකවරයා ගාවට මේ ප්‍රැක්ටිකල් එක පෙන්වන්න කලින් ඔයාලා වැඩ කරපු තැන පිළිවෙලට ඔයාලා දුන්න උපකරණ ටික තියලා පිරිසිදු කරලා තමයි තියන්න ඕනේ. හරි දැන් ඔයාලා ප්‍රැක්ටිකල් එක ඉවරයි. දැන් පරීක්ෂකවරයාට දීලා පළගේ ප්‍රැක්ටිකල් එකේ ලකුණු ටික ගන්න තමයි තියෙන්නේ. හරි නංගි මල්ලි. ඔයාලට තව අමතර දෙයක් මට කියන්න තියෙනවා. ඔයාලට ප්‍රැක්ටිකල් එකේදී මෙන්න මේ විදිහේ එන් කැප් දුන්නොත් ප්‍රැක්ටිකල් එකේදී ඔයාලා මේ අමතර අපිට කියලා තිබ්බනේ මිලිමීටර් 32 නලයට තවදුරටත් සම්බන්ධ කරන්න පුළුවන් විදිහට නල සම්බන්ධ කරන්න කියලා. ඒ වගේම මිලිමීටර් 25 විශ්කම්භයේ තියෙන නලයත් සම්බන්ධ කරද්දී ඉදිරියට තවදුරටත් සම්බන්ධ කරන්න පුළුවන් විදිහට අපිට සම්බන්ධ කරන්න කියලා තිබ්බා. එතකොට ඒ නල දෙක අපි මේ කොටස් ඔක්කොම සම්බන්ධ කරාට පස්සේ මේ නල දෙකට තවදුරටත් නල කොටසක් සම්බන්ධ කරලා එන් කැප් එකක් දාලා මේ නල කොටස අපි සීල් කරන්න ඕනේ. අනිත් පැත්තෙනුත් අපි තව නල කොටසක් සම්බන්ධ කරලා එන් කැප් එකකින් මේ නල කොටසත් සීල් කරන්න ඕනේ. ඔයාලට එන් කැප් දෙකක් දීලා තිබ්බේ නැත්නම් ඒක අත්‍යවශ්‍ය නැහැ. විභාගෙදී එන් කැප් දෙකක් දීලා තිබ්බොත් ඔයාලා මේක කරන්න ඕනේ. ඉතින් අද මේ අපි ප්‍රැක්ටිකල් එක කරපු විදිහට ඔයාලා ප්‍රැක්ටිකල් එක පියවරෙන් පියවර හරි විදිහට කරොත් ඔයාලට ප්‍රැක්ටිකල් එකට අදාළ සම්පූර්ණ ලකුණු ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ප්‍රැක්ටිකල් එක ගැන ඔයාලට මොන හරි ප්‍රශ්නයක් මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට කමෙන්ට් කරන්න පුළුවන්. ඉතින් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන ඉංජිනේරු තාක්ෂණ වේදීන් සහ ජෛව පද්ධති තාක්ෂණ වේදීන් වීඩියෝ පාඨ මාලාවක්ම ඔයාලට අරන් එන්න. ඉතින් අපිත් එක්ක දිගටම රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. තවත් වීඩියෝ එකකින් අපි හම්බෙමු.